ලංකාලෙන්ස් PS මගින් අද අපි ඔබ දැනුවත් කරන්නේ මේ දිනවල ලංකාවේ ගොඩක් ජනප්‍රිය ටොපික් එකක් personally import vehicle එකක customs clearance කරද්දී අත්‍යවශ්‍ය වන temporary VAT certificate එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා online ලබා ගන්නා ආකාරය පිළිබඳවයි. හරි. අපි දැන් බලමු අපි කොහොමද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ප්‍රවේශ වන්නේ කියලා. ඔබට පුළුවන් මෙන්න මේ කියන ලින්ක් එකෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙන්න මේ කියන වෙබ්සයිට් එකට ලොග් වෙන්න. ඇත්ත මෙතෙන්දී අපි දෙයක් ඔබට මතක් කළ යුතුයි. ඔබට සමහරට ගැටලුවක් තියෙන්න පුළුවන්. ඇත්තටම මේ ටෙම්පරරි VAT සර්ටිෆිකේට් එක අපිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කිසියම් හෝ කාර්යාලයකට ගොස් ගැනීමේ හැකියාව තියෙනවද කියන එක. ඇත්තටම මීට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් එහෙම පහසුකමක් ඔබට ලබා දීලා තිබුණා. නමුත් ඔවුන්ගේ නවතම වේදය අනුව ඔබට මෙය අනිවාර්යයෙන්ම ඔන්ලයින් මේ සඳහා ආයුධම් කිරීමට වෙනවා. හරි. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. එතන මෙතන ඔබට පෙන්නනවා මේක ලොග් වෙන්න ඕන විදිහ. අපි මෙතෙන්දී ලොග් වෙන්න ඕනි personal tax matters කියන ටයිටල් එකකින්. ඊට පස්සේ අපිට ඒගොල්ලෝ එතන දෙනවා අපේ ටින් නම්බර් එක මෙන්ෂන් කරන්න ඕනි. අපි ගහමු අපේ ටින් නම්බර් එක. සහ අපේ IRD පින් නම්බර් එක. මෙතන අපිට අපේ පාස්වර්ඩ් එක විදිහට දාන්න දෙනවා මේ ඉන්ටර්ෆේස් එකට ලොග් වෙද්දී. ඊට පස්සේ මෙතන තියෙනවා මේ අපිට දීලා තියෙනවා ටෙක්ස්ට් එකක්. අපි ඒක සඳහන් කරගත යුතුයි. හරි. අපිට මෙහෙම ලොග් වුණාට පස්සේ අපිට පෙන්නනවා අපි මේකේ ටෙම්පරරි VAT සර්ටිෆිකේට් එක ලබා ගැනීම සඳහා අපි යන්න ඕනි tax payer registration කියන මෙන්න මේ ටයිටල් එකට. එතන ගියාට පස්සේ ඔබට පෙන්නනවා පල්ලෙහාන් දීලා තියෙනවා ගොඩක් අපිට සර්ටිෆිකේට් රික්වෙස්ට් කරන්න ඕනි අවස්ථා කීපයක් දීලා තියෙනවා. අපි මෙතනින් සිලෙක්ට් කරන්න ඕනි temporary VAT certificate new request කියන එක තමයි අපි යන්න ඕනි ටයිටල් එක. අපි ඒකට ගියාට පස්සේ අපිට දෙනවා මේකේ අපි ඒගොල්ලන්ට ලබා දිය යුතුයි commercial invoice number එක. මෙතන commercial invoice number එක කියලා කියන්නේ අපි vehicle එකක් personal import කරද්දී ඒ import කරන සප්ලයි එකෙන් අපි commercial invoice එක ලබා ගත යුතුයි. ඒකේ සඳහන් invoice number එක තමයි මෙතන අපි දාන්න ඕනේ. සමහර අපි BL එක අපි personally import කරන vehicle එකට අදාළ BL එක මෙතනදී අපි සඳහන් කරගත යුතුයි. අපි මේ දෙක ෆිල් කරගත්තට පස්සේ මෙතන දෙනවා ඒගොල්ලෝ අපිට දීලා තිනවා attention කියලා. මෙතන ඇත්තටම ඒගොල්ලෝ කියන්නේ අපි commercial invoice එකේ address එක සහ අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් වෙලා තියෙන address දෙක අතර මොනියම් හෝ වෙනසක් තියෙනවා නම් එතෙන්දී අපි අපේ invoice address එක මෙතනට අපි ලබා දිය යුතුයි. නමුත් එහෙම වෙනසක් නැත්නම් ඔබ එය ලබා දිය යුතු නැහැ. මෙතන අපේ email address එක ඒගොල්ලෝ ඒක ඔටෝම ගන්නවා. ඊට පස්සේ අපි මෙතන දෙන්න ඕනේ begin date of certificate. අතන මේ වෙද්දී ඔබගේ වාහනේ ලංකාවට ඇවිල්ලා නම් තියෙන්නේ ඔබට මේ සඳහා අද date එක දෙන්න පුළුවන්. එතකොට end date of certificate කියන එකට අපිට දෙන්න පුළුවන් ඔබ begin date එකේ ඉඳන් මාසයක් ඇතුළත දවසක් අපිට දෙන්න පුළුවන්. අපි මේකට ඒ සඳහා මාසයක් කල් තියලා දවසක් දෙමු. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ හදනවා මේකේ purpose of certificate කියලා.
ඇතනම් purpose of certificate කියලා කියන්නේ මේකේ අපි මොකද්ද purpose එක? මේක අපිට දාන්න පුළුවන් import කියලා. මොකද අපි මේකේ අපේ vehicle එකක් import කරන්න නිසා අපි import කියන purpose එක දැම්මම හරි. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ temporary VAT certificate එකක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන documents ටික. මෙන්න මෙතන මේ interface එකට මෙන්න මෙතනින් feed කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒතර අපි බලමු මොනවද අවශ්‍ය කරන documents කියලා. ඔබට දකින්න පුළුවන් අපිට vehicle එකක් import කරනවා නම් අපි temporary VAT එකේ සඳහා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබ ගාව තිබිය යුතුයි BL එක, commercial invoice එක, LC document සහ NIC scan copy එක. එතන මම මෙතනදී මතක් කරන්න කැමතියි ඔබට පුළුවන් නම් මේ සියලුම documents PDF ආකාරයෙන් ඔබේ පරිගණකයට හෝ මොකක් හරි document folder එකකට save කරගන්න. ඒක ඔබට පහසුවක් වෙයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම ඉන්ටර්ෆේස් එකට එම ડોකියුමන්ට් ෆීඩ් කරද්දී අපි ගිහලා බලමු මේකේ දැන් හරි අපි දැන් මුලින්ම දාලා බලමු BL එක අපි දුන්නා. එතකොට ඔබට පේනවා මෙතන ඒක ගත්තා. ඊට පස්සේ අපව නැවතත් select file වලට ගිහිල්ලා අපි දෙන්න ඕනේ commercial invoice එක open කරලා ඒක දුන්නා. ඊට පස්සේ ආයි select file ගියා. අපේ LC document එක අපි දුන්නා. ඊට පස්සේ ආයි select file ගියා. අපේ NIC PDF copy එක අපි ඒගොල්ලන්ට දුන්නා. ඒ දුන්නාට පස්සේ අපි කරන්න තියෙන්නේ මේකේ next කියලා තියෙනවා. අතන ඔබට මේකේ මොකක් හරි මේක මේ ඒගොල්ලෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපෙන් රික්වෙස්ට් කරන ડોකියුමන්ට්ස් වල මොකක් හරි ප්‍රශ්නයක් අපි කිමුකෝ ඔබ වැරදි ડોකියුමන්ට් එකක් ඇටච් කරලා තියෙනවා නම් මෙතන remove කියන එක ප්‍රෙස් කළා අපිට පුළුවන් ඒක අයින් කරලා ඒ වෙනුවට වෙන ෆයිල් එකක් ඇඩ් කරගන්න. හරි. මෙතනින් එහාට අපි කරන්න ඕනේ next කියන එක ඔබලා අපි අදාතනට යන්න ඕනේ. එතෙන්දී අපිට එනවා declaration එකක් එනවා. අපි දෙන්න ඕනේ එතෙන්දී අපි නම දෙන්න ඕනේ මෙතන. ආදී වශයෙන් ඊට පස්සේ මෙතන designation of applicant කියන එකට ඔබ මොකක් හරි වෘත්තියක නිරනවා නම් ඒ වෘත්තිය හරි මොකක් හරි දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබේ contact number එක, ඔබේ personal contact number එක සහ මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙන් ඔබට එන්න තියෙන notifications එන mobile number එක මෙතන දෙන්න පුළුවන් නම් වටිනවා. ඊට පස්සේ තියෙන්නේ මෙතන මෙන්න මේ ටෙක්ස්ට් බොක්ස් එකේ අදාළ වචන ටික අපි අකුරු ටික අපි ටයිප් කරලා මේක සබ්මිට් කරන්න. සබ්මිට් කළාට පසුව ඔබට දැන බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ ඔබට නොටිෆිකේෂන් එකක් එනවා ඔබේ ඔබට ඒකේ සඳහන් වෙනවා වැඩ කරන දවස් 5ක් ඇතුළත අපි දුන්න ඒ රික්වෙස්ට් එක ටෙම්පරරි VAT සර්ටිෆිකේට් එකක් ලබා ගැනීම සඳහා අපි කරපු ඔන්ලයින් රික්වෙස්ට් එකට ඒගොල්ලෝ අපිට ආන්සරයක් දෙනවා කියලා. ඔබට මොනවම හරි මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙන් ඔබට කමෙන්ට් කරන්න පුළුවන්. අපි උත්සාහ කරනවා අපිට පුළුවන් විදිහට ඒකට උත්තර දෙන්න. ස්තුතියි.